මෙන්න මේ වගේ ටූල් ටිකක් ඕන. හරි. අපි අද යන්නේ network cable එකක් හදාගන්න විදිය. මේ වගේ Cat6 cable එකකට මේ RJ45 jack එක clip කරගන්න විදිය තමයි කියලා දෙන්න යන්නේ. ඒකට අපිට මෙන්න මේ වගේ ටූල් ටිකක් ඕන. මේ තියෙන්නේ clip කරන ටූල් එක. මේ තියෙන cable එක සුද්ධ කරන එක. Cat6 cable එක අපි මෙන්න මේ ගානින් විතර සුද්ධ කරගන්න ඕන. ඒකට මේ කේබල් සුද්ධ කරන එක අරන් මෙන්න මෙතන පොඩ්ඩක් අද කරාම මෙතනින් ඉස්සෙනවා. මෙහෙම දාලා මෙහෙම රවුමක් කරකවපුවාම වටේ රබර් කොටස අයින් වෙනවා මේ විදියට අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේක ඇතුලේ තියෙනවා කේබල් දෙක ගානේ හතරක්. එතකොට ඔක්කොම කේබල් 8ක් තියෙනවා. ඊට පස්සේ යට මෙහෙම වෙන් කරලා ඔයාලට පේනවා ඇති මේ මැද තියෙනවා මේ රබර් කවර් එකකුයි පොඩි නූලකුයි මම ඒක මෙතනින් කපලා අයින් කරනවා ටූල් එකෙන්. ඊට පස්සේ මේ එකට තියෙන මේ වයර් ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා තැඹිලි පාටයි සුදු තැඹිලි වයර් එකකුයි දුඹුරු පාටයි සුදු දුඹුරුයි වයර් එකකුයි ආයේ තියෙන්නේ නිලුයි නිල් සුදුයි වයර් එකයි කොළයි කොළ සුදුයි වයර් එකයි තියෙන්නේ ඒක අපි මෙහෙම වෙන් කර ගන්නවා මේක මේ ක්ලිප් කරන කලර් කෝඩ් එකක් තියෙනවා මේකේ ඩයග්‍රෑම් එකක් තියෙන ඒ ඩයග්‍රෑම් එක මම දැන් මේක ක්ලිප් කරන වෙලාවේ වීඩියෝ එක උඩින් දාන්නම් ඒ විදිහ තමයි මේක ක්ලිප් කරන්නේ මුලින්ම අපි මේ වයර් ටික මෙන්න මේ වෙන් කර ගන්නවා. හරි. වයර් ටික වෙන් කරගත්තාම ඔයාලට පේනවා ඇති මේක මේ හරියට මේ කෙලින්නේ නැහැ. ඒ හින්දා මම මේ වගේ මේ ස්ක්‍රූප් නියනක් කරා මෙන්න මේ ටික මෙන්න මෙහෙම මේ වයර් ටික එකින් එක කෙලින් කර ගන්නවා. මේක හරියටම කෙලින් මේ වයර් ටික තියෙන්න ඕන. මේක මේ ඇද වෙලා ඇඹරිලා තියෙන්න බෑ. එහෙම වුණොත් ක්ලිප් වෙන්නේ නැහැ. හරියටම මේක කෙලින් කර ගන්න ඕන මේ වයර් ටික. ෆ්ලැට් වෙන්නම මේ විදිහට කෙලින් කර ගන්න ඕන. හරි දැන් මේක මම කෙලින් කරගත්තා. දැන් ඔයාලට මේක කලර් කෝඩ් එක අනුව මේ පාට ටික හදා ගන්න තියෙන්නේ. මම කලර් කෝඩ් එක දාන්නම්. හරි. දැන් මේ විදිහට අර කලර් ඔයාලට පේන කලර් කෝඩ් එකේ විදිහට වයර් ටික මෙන්න මේ විදිහට ෆ්ලැට් වෙන්න තියාගන්න. ඊට පස්සේ මෙන්න මේක අතින් හොඳට මේක මේ මෙන්න මෙහෙම හොඳට කේබල් ටික ෆ්ලැට් වෙන්නම හදා ගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ ටූල් එක අරන් මේක හරි කෙලින් මේ වයර් ටික මෙහෙම කපා ගන්න ඕන මොකද මේක ඇද වුණොත් අර හරියට ක්ලිප් වෙන්නේ ඔන්න ඔහම මෙන්න මෙතන හරි ෆ්ලැට් හරි කෙලින් එන්න කපා ගන්න ඊට පස්සේ මේ තියෙන ක්ලිප් එකේ මෙන්න මේ වල පේනද මේ ලොක් එකේ තියෙන පැත්ත යට පැත්තට හිටින්න ඕන ලොක් එකේ තියෙන පැත්ත යට පැත්තට හිටින්න මෙන්න මේක මෙන්න ඇතුළට ඔන්න ඔහම දාගන්න දාලා මෙතන හොත්තට තද කරන්න හොත්තට මෙහෙම තද කරලා මේ ටූල් එකේ ඔයාලට පේනවා ඇති මේ පැත්තයි වෙනසක් තියෙනවා මේ පැත්තේ මේ වගේ රබර් මේ තහඩු කොටසක් තියෙනවා ඒක පිටිපස්සට හිටින්න අල්ලගන්නේ ඒකෙන් තමයි මේක ක්ලිප් වෙන්නේ ඒකට මෙන්න මේ පැත්තෙන් තමයි මේ පැත්තේ මෙන්න මේ උඩ අතර තමයි මේක දාගන්නේ දාගත්තට පස්සේ මෙන්න මෙහෙම මේ පැත්තෙන් පිටිපස්සෙන් හොඳට කේබල් එක හිර කරලා මේක හොඳට තද කරන්න හයියෙන් බය නැතුව තද කරන්න මුකුත් වෙන්නේ නැහැ හොඳට තද වෙන තරම තමයි මේක ක්ලිප් වෙන්නේ හරි ඊට පස්සේ මේක මෙන්න මෙතනින් එළියට ගන්න. හරිද ඔයාලට පේන ඇති මේක හරියටම ක්ලිප් වෙලා තියෙනවා. ඊට පස්සේ මම මේ දාගත්ත රබර් බූට් එක මෙන්න මෙහෙම උඩින් මෙන්න මේ විදිහට දා ගන්නවා. හරි. අනිත් පැත්ත මම ඔයාලට ක්ලිප් කරලා පෙන්නන්න යන්නේ නැහැ වීඩියෝ එක වෙලා යන හින්දා බලා ගන්න. මේ විදිහම තමයි අනිත් පැත්තත් ක්ලිප් කරගන්නේ. මේ තියෙන මේ විදිහට ක්ලිප් කරගත්ත කේබල් එක.